දවසක් මගේ ආදරණීය යාළුවන්ට ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. මම මේ වීඩියෝ එක අරන් ආවේ අවුරුද්දට කලින් දවසේ අපි මොනවද කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි මේ පාර අවුරුද්ද සැමරුවේ අපේ හස්බන්ඩ්ලාගේ අම්මලාගේ ගෙදර. ඉතින් ඒ නිසා අපි අවුරුද්දට දවස් 2කට විතර කලින් එහෙ ගියා. මේ අවුරුද්දට කලින් දවස නිසා ආච්චි මේ ලෑස්ති වෙන්නේ අපිට අවුරුද්දට කන්න රසම රස අච්චාරුවක් හදන්න. ඉතින් ආච්චිට අච්චාරු එක හදන්න ඕන දේවල් කපන්න උදව් වුණා මම. දැන් මේ හදන්නේ මම ඉඟුරු සුදු ලුණු ටික වංගෙඩියට දාලා චූටි වෙන්න හොඳට තලලා අරගන්න. ඒ අතරේ ආච්චිත් අච්චාරු එකට ඕන දේවල් හිමීට කපලා එක තැනකින් තියාගත්තා. ඔක්කොම එකපාර කපලා පැත්තකින් තියාගත්තම රසට අච්චාරු එක අනන්න පුළුවන්නේ. ඉතින් ඔය විදිහට අච්චාරු හදන්න මමත් පොඩ්ඩක් උදව් වුණා. ඇත්තටම අවුරුද්දට තනියෙන් ගෙදරට වෙලා ඉන්නවට වඩා මේ විදියට අපේ ආදරණීයන් ඔක්කොමලත් එක්ක එකතු වෙලා අවුරුද්ද සමරන්න ලැබුණ එක ගැන නම් මම ගොඩාක් සතුටු වෙනවා. මොකද එයාලත් එක්ක මේ ගෙවන කාලය ඇත්තටම හරිම සුන්දර කාලයක්. නැත්තම් ඉතින් අපි ගෙදරට වෙලා හැමතිස්සෙම එකම විදියට ජීවිතේ ගෙවනවට වඩා මේ වගේ හැමෝත් එක්කම එකතු වෙලා සතුටින් ගෙවන කාලය අපේ සුන්දර මතකයක් විදියට අපිට එකතු කරගෙන තියාගන්න පුළුවන්. ඒ දේවල් අපේ දරුවන්ටත් ඇත්තටම ගොඩක් වටිනවා. ඇත්තටම පවුලේ හැමෝත් එක්කම එකතු වෙලා ඒ කරන චාරිත්‍ර වාරිත්‍ර අපේ දරුවන්ටත් ගොඩක් ලොකු අත්දැකීමක් වෙනවා. මොකද එයාලත් කවදා හරි තරුණ කාලෙට ආපුවම මේ දේවල් එයාලත් ලස්සනට කරයි කියලා මම නම් හිතනවා. මොකද පුංචි කාලේ ලැබෙන ඒ අත්දැකීම් එයාලට ගොඩක් වටිනවා. ඔයාලත් එක්ක කතා කරන ගමන්ම ඔන්න ඉතින් අපේ අච්චාරුව හදන්න අපි පටන් ගත්තා. මේ විදියට අච්චාරුව හදලා කලින් දවසේ තියලා තිබ්බම පහුවෙනද කෑමට ගනිද්දි හරිම රසයි. මොකද ඒ වගේ තියෙන 3-5 ලුණු ඇඹුල් ඒ හැමදේම හොඳ පදමට. ඒ නිසා අපි කලින් දවසේ හරිම රසට අච්චාරුව හදලා තිබ්බා. මේ විදියට රටේ ඉඳි ටිකක් යහමින් දාලා හොඳට පොල් කටු හැන්දෙන් තලලා කැරට් ලුණු ඒ වගේම මාළු පිරිස් එකතු කරලා පදමට අනාගන්න අච්චාරුව කෑවිච්ච තැන කන්න පුළුවන්. කොහොමත් අපේ ආච්චි හදන කෑම හරිම රසයි. ඔන්න ඉතින් මම ආච්චිට අච්චාරුව හදන්න පොඩ්ඩක් උදව් වෙලා එළියට එද්දි අප්පච්චි මෙන්න මේ පැටව් දෙන්නට සෙල්ලම් ගෙදරක් හදලා දීලා. ඉතින් අයියයි නංගි එකතු වෙලා සෙල්ලම් ගෙදර බත්තු වෙනවා ඔය. ඇත්තටම මේ වයස කියන්නේ හරි අපූර්ව වයසක්. සුන්දර ළමා කාලයක් එයාලටත් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් අපිත් ඒ විදිහටම කරලා තියෙනවනේ. ඔය විදිහට සෙල්ලම් ගයක් හදලා හරි රසට බත් දීපු කාලයක් මටත් තිබුණා. ඔන්න ඉතින් ඒ දෙන්න රසට බත් එකක් හදලා හැමෝටම ගෙනල්ලා දෙනවා ඒ බත් එකේ රස බලන්න. පුංචි පුංචි දේවල් වලින් අපේ පැටව කොච්චරනම් සතුටු වෙනවද? ඇත්තටම මට නම් හරි ආස හිතුණා. මේ පුංචි පැටව මේ විදියට සෙල්ලම් කර කර සතුටු වෙනවා දැක්කම. එයාලගේ ළමා කාලය හරි අපූර්වට සරසවන්න අපි දෙමව්පියෝ විදිහට එයාලට පුංචි පුංචි දේවල් වලින් උදව් කරන්න ඕනේ. මොකද එයාලා එකතු කරගන්න ඔය පුංචි පුංචි මතක කවදා හරි දවසක එයාලට ලස්සන අතීතයක් වේවි. ඉතින් අපේ තිබුණ පුංචි පුංචි වැඩ ටිකත් ඉවර කරලා අපි මේ කටියත් එක්ක එකතු වෙලා
පොඩ්ඩක් කතා කර කර හිටියා. ඒ අතරේ මමයි නංගි ගියා තේ ටිකක් හදාගෙන එන්න. ඔන්න ඉතින් නංගි රසම රස තේ එකක් හදන ගමන් තමයි ඉන්නේ. ඉඟුරු ටිකක් යහමින් දාලා හදලා ගන්න තේ එක හරිම රසයිනේ. ඉතින් බිස්කට් එකක් එක්ක හවසට තේ එකක් කියන්නේ අපේ ගෙදර නැතුවම බැරි දෙයක් තමයි. ඉතින් අපි දෙන්නත් එක්ක කතා කර කර මේ හැමෝටම රසම රස තේ ටිකක් හදාගෙන යන්නයි හදන්නේ. ඇත්තටම පුංචි පැටවුන්ට විතරක් නෙමේ ඒ ගත කරන පුංචි මොහොතවලු මට නම් ගොඩාක් වටිනවා. මොකද ලස්සන මතක විදිහට අපේ ජීවිත කාලේ අපිට මේ දේවල් අපේ හදවතේ තියාගන්න පුළුවන්. මං ගොඩාක් ආසයි අපේ ආදරණීයන් එක්ක එකතු වෙලා ගත කරන මේ පුංචි පුංචි මොහොතවල් වලට. මම මේ වීඩියෝස් හදන්නත් එක හේතුවක් උනේ අපේ ලස්සන මතක එකතු කරලා තියාගන්න. කවදා හරි දවසක ආයෙමත් ඒ දේවල් මට බලන්න ඕන වුණාම මේ විදිහට බලා ගන්න පුළුවන්නේ. ඔන්න ඉතින් මං කතා කර කර ඉන්න අතරේ නංගි තේ ටිකත් හදාගෙන ආවා. අපි මේ යන්නේ හැමෝත් එක්කම එකතු වෙලා තේ චුට්ටක් බොන්න. රසම රස තේ එකක් බීලා බිස්කට් එකක් කාලා පුංචි වෙලාවක් අපි හැමෝම එකතු වෙලා කතා කර කර හිටියා. ওই විදිහට ඉතින් කතා කර කර ඉඳලා මට තේනවා ආයෙ පුංචි වැඩක් කරන්න. මොකද හෙට අපේ මාමලා එනවා. ඉතින් එයාලටත් කන්න අපි හැමෝටමත් එක්ක මම හිතුවා ජෙලි එකක් හදාගන්න. ඉතින් තේ එක බීලා ඇවිල්ලා මම මේ ලෑස්ති වෙන්නේ රසම රස ජෙලි එකක් හදාගන්න. මේ විදියට අවුරුද්දට කලින් දවසේ ජෙලි එක හදලා දැම්මම අපිට අවුරුදු කෑම මේසෙට ගනිද්දි ඒක හොඳට සෙට් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසයි මං අද හදන්න හිතුවේ. ඉතින් ওই විදිහට ජෙලි එකත් මං හදලා ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් අවුරුද්දට කලින් දවසේ ලෑස්ති කරන්න ඕන හැමදේම අපි හිමීට ලෑස්ති කරගත්තා. ওই විදිහට මේ දේවල් ලෑස්ති කරලා තියාගත්තම අපිට අවුරුදු දවසට කරන්න ගොඩාක් ලොකු වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් පුංචි පුංචි දේවල් මේ විදිහට අපි ලෑස්ති කරලා තියාගත්තා. ඉතින් ওই විදිහට අපේ අවුරුද්දට කලින් දවසත් ලස්සනට ගත වෙලා ගියා. ඉතින් ලස්සන අවුරුදු වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලව හම්බ වෙන්න එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.